අයිබෝවන් මේ දවස්වල ලංකාව මුහුණ දුන්න කුණාටු තත්ත්වය නිසා ජීවිත හා දේපල හානි විශාල ප්‍රමාණයක් සිදු වුණා. තවමත් අපේ රට ඒ ව්‍යසනයෙන් ගොඩ එමෙනුයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ වාර්තාගත ඉතිහාසයේ කුණාටු තත්ත්වයන් නිසා සිදුවුණු හානි සහ කුණාටු ගැන කතා කරන්න. එවගේම අපි කතා කරමු කොහොමද මේ කුණාටුවක් ඇති වෙන්නේ. ඇයි සමකයේ සිට දෙපසට අංශක 5ක කලාපය තුල කුණාටු ඇති නොවන්නේ කියන එක වගේම සමකයෙන් උතුරේ හෝ දකුණේ ඇතිවන කුණාටු සමකයේ පනින්නේ නැත්තේ ඇයි කියලත් අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. එහෙනම් දැනුමට අලුත් කාරණා රැසක් එකතු කරගන්න රැඳෙන්න මේ වීඩියෝවේ අවසානය තෙක්. වීඩියෝ පටන් ගන්න කලින් අපිව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපිට ලැබෙන වැස්ස සුළඟ කියන්නේ අපට අමුතු දෙයක් නෙවෙයි. ඒත් කුණාටුවකදී ලැබෙන වැස්ස සහ සුළඟ ඊට වඩා වෙනස් වෙනවා. මොකක්ද මේ කුණාටුවක් කියන්නේ? අපි මුලින්ම ඒ ගැන බලමු. කුණාටුවක් ආරම්භ වෙන්නේ සාගර ජලය සෙල්සියස් අංශක 26.5ට වඩා උණුසුම් වීමෙන්. උණුසුම් වාතය ඉහළට ගිහින් සෙසිල් වන විට පෘථුවියේ කොරියෝලිස් බලය නිසා ඒක භ්‍රමණය වීමට පටන් ගන්නවා. මේ පද්ධතිය ප්‍රබල වී සුළං වේගය පැයට කිලෝමීටර් 63 ඉක්ම වූ විට එක නිවර්තන කුණාටුවක් වෙනවා. 119 ඉක්ම වූ විට සුලි කුණාටුවක් ලෙස හඳුන්වනවා. හැබැයි මේ කුණාටු කවදාවත් සමකය පහු කරගෙන යන්නේ නැහැ. ඒ වගේම සමකය දෙපසටම අංශක 5ක කොටසේ කවදාවත් කුණාටු ඇති වෙන්නෙත් නැහැ. මාලදිවයින පිහිටලා තියෙන්නේ මේ කලාපයේ නිසා ඒ රට කිසි දවසක කුණාටුවකට ඍජුව මුහුණ දීලා නැහැ. ලංකාවත් පිහිටලා තියෙන්නේ උතුරු අක්ෂාංශ 5-10ත් අතර. මේ නිසා ලංකාවේ දකුණු කලාපයට කුණාටු ඇතුළු වීම ඉතාම විරල තත්ත්වයක්. සුලි කුණාටුවක් ඇතිවීම සඳහා ප්‍රධාන සාධකයක් වෙන්නේ පෘථුවියේ භ්‍රමණය හේතුවෙන් ඇතිවන කොරියෝලිස් බලයයි. මේ බලය නිසා දකුණු අර්ධගෝලයේ කුණාටු දක්ෂිණාවර්තවත් උතුරු අර්ධගෝලයේ කුණාටු වාමාවර්තවත් භ්‍රමණය වෙනවා. සමකය ආසන්නයේ අංශක 5ක තීරුව තුලදී කොරියෝලිස් බලය ශූන්‍යයට ආසන්න වෙනවා. මේ නිසා සුලි කුණාටුවක් ඇතිවීමට අවශ්‍ය වන භ්‍රමණය ඇති කිරීමට මේ බලය ප්‍රමාණවත් නැහැ. ඒ හේතුව නිසා තමයි අංශක 5ක තීරුවේ සුලි කුණාටු ඇති වෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි සමකයට උතුරෙන් හරි දකුණෙන් හරි ඇතිවෙන කුණාටුවක් මේ අංශක 5 කොටසට ඇතුළු වුණොත් කොරියෝලිස් බලය අඩු නිසා කුණාටුවේ බලය අඩු වෙලා කුණාටුව අවසන් වෙනවා. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන උතුරු අර්ධගෝලයේ සමකයට උතුරින් නිසා අපට බලපාන සියලුම සුලි කුණාටු ඇති වෙන්නේ බෙන්ගාල බොක්කේ වගේම ඒවා වාමාවර්තව තමයි භ්‍රමණය වෙන්නේ. ඔයාලා අහලා ඇති හරිකේන්, ටයිෆූන් සහ සයික්ලෝන් කියලා නම් තුනක්. ඇත්තටම මේ තුනම එකයි. වෙනස තියෙන්නේ මේවා හැදෙන තැන අනුවයි. ඇමරිකාව පැත්තේ හැදුනොත් ඒක හරිකේන්. ජපානය චීනය පැත්තේ හැදුනොත් ඒක ටයිෆූන්. අපේ ඉන්දියන් සාගරයේ හැදුනොත් ඒක සයික්ලෝන්. හැබැයි මේ වගේන් සිදුවන විනාශය නම් කිසිම අඩුවක් නැහැ. එහෙනම් අපි දැන් හොයාගෙන යමු වාර්තාගත ඉතිහාසයේ ලංකාවට බලපාලා තියෙන කුණාටු ගැන විස්තර. අංක 1. 1845 ඔක්තෝබර් නොවැම්බර් අතර කාලයේ ඇති වූ කුණාටුව තමයි වාර්තාගත ඉතිහාසයේ සඳහන් පළමු කුණාටුව. නිශ්චිතව දින සඳහන් නොවුනත් කොළඹ නගරයටම වැදුණු එකම කුණාටුව කියලත් මේකට කියනවා. නැව් 30ක් පමණ වෙරළට ගහගෙන ගිය බවත් ගාල්ල බලකොටුවේ බිත්ති කඩා වැටුණු බවත් සඳහන් වෙනවා. මරණ ගණන ඉතා ඉහළ අගයක් ගත් බව පැවසුනත් නිශ්චිත ගණනක් නම් සඳහන් වෙලා නැහැ. අංක 2. 1858 දෙසැම්බර් ත්‍රිකුණාමලයේ සුලි කුණාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ප්‍රබල කුණාටුවක් බව ඓතිහාසික වාර්තාවලින් පැහැදිලි වුවත් ඒ නිශ්චිත සුළං වේගය, හානිය හෝ මරණ සංඛ්‍යාව පිළිබඳ සවිස්තරාත්මක නිල සංඛ්‍යා ලේඛන මේ වන විට සොයා ගැනීමට අපහසුයි. නමුත් බ්‍රිතාන්‍ය නෞකා 6ක් ගොඩබිමට ගසාගෙන ගිය බවත් ත්‍රිකුණාමල නගරයෙන් 80ක්
එක රැයකින් නැති වුණ බවත් එම වාර්තාවල සඳහන් වෙනවා. අංක 3. 1884 මැයි මාසයේදී මඩකලපුවට බලපෑ කුණාටුව නිසා නැගෙනහිර වෙරළට සහ වගාවන්ට හානි සිදු වුණා. අංක 4. 1907 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට විශේෂයෙන් මඩකලපුවට බලපෑ අතිශය විනාශකාරී සුළි කුණාටුව පිළිබඳව ඓතිහාසික වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කුණාටු එන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසවල වුවත් 1907 දී මේ අසාමාන්‍ය සිදුවීම මාර්තු මාසයේදී සිදු වුණා. 1907 මාර්තු 9 සහ 10 දිනවලදී මඩකලපුව දිස්ත්‍රික්කයට ඍජුවම බලපෑම් එල්ල කළ මේ කුණාටුව එකල නැගෙනහිර පළාතේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක් කළා. එකල යටත් විජිත වාර්තාවල සඳහන් පරිදි මෙම කුණාටුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබූ පොල්ගස් මිලියන 4ක් පමණ හෝ ඊට ආසන්න විශාල ප්‍රමාණයක් බිම ඇද වැටුණු බවත් එය වසර ගණනාවක් යනතුරු ප්‍රදේශයේ ආර්ථිකයට බලපෑ බවත් සඳහන් වෙනවා. මඩකලපුව නගරයේ සහ ඒ අවට ගම්මානවල නිවාස දහස් ගණනක් බිමට සමතලා වුණා. පැරණි රජයේ ගොඩනැගිලි සහ පාසල්වල වහල ගැලවී ගියේය. ඇතැම් වාර්තාවලට අනුව මුහුදු රළ සහ කලපුවේ ජල මට්ටම ඉහළට ගොස් පහත් බිම් යටවීමද සිදු වුණා. මෙය ලංකාව මුහුණ දුන් විශාලම කුණාටු වලින් එකක් ලෙස සලකනවා. අංක 5. දෙවිනුවර කුණාටුව. 1931 නොවැම්බරයේ ඇති වූ දෙවිනුවර සුළි කුණාටුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සහ දුර්ලභ කුණාටුවක් ලෙස සලකනවා. සාමාන්‍ය සුළි කුණාටු නැගෙනහිර හෝ උතුරු වෙරළ තීරයට බලපාන නමුත් මෙම කුණාටුව රටේ දකුණු වෙරළ තීරයට ඍජුවම බලපෑම් කළා. මෙම සුළි කුණාටු බටහිර බෙන්ගාල බොක්කේ ඇති වී බොහෝ විට සමකයට ඉතා ආසන්නව ගමන් කර දෙවිනුවර සහ මාතර ආසන්නයෙන් රටට ඇතුළු වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. දකුණු වෙරළ තීරයේ සුළි කුණාටු වලින් එතරම් බලපෑමට ලක් නොවන කලාපයක් බැවින් මෙය දකුණු පළාතේ ජනතාවට මුහුණ දීමට සිදු වූ අසාමාන්‍ය සහ දරුණුම කාලගුණික සිදුවීමක් වුණා. මෙම කුණාටු ප්‍රධාන වශයෙන් බලපෑවේ මාතර, දෙවිනුවර, හම්බන්තොට සහ ඒ අවට නිරිත දිග ප්‍රදේශවලටයි. දකුණු පළාතේ ප්‍රධාන ආර්ථික භෝගවන පොල් සහ රබර් වගාවන්ට දැඩි හානි සිදු වුණා. දැවැන්ත සුළං හේතුවෙන් පොල්ගස් විශාල ගණනක් බිම ඇද වැටුණු බවත් වගා බිම් විනාශ වුණු බවත් සඳහන් වෙනවා. මාර්ග පද්ධති, දුම්රිය මාර්ග සහ sannivedana මාර්ගවලට දැඩි ලෙස හානි සිදුවීමෙන් දකුණු පළාතේ ප්‍රවාහනය මුළුමනින්ම ඇන හිටි බවත් සඳහන්. වෙරළබඩ සහ ගම්බද ප්‍රදේශවල නිවාස විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ වුණා. නිශ්චිත සංඛ්‍යා සොයා ගැනීම දුෂ්කර වුවද මේ කුණාටුවෙන් ජීවිත හානි සහ ගව සම්පත් විනාශ වීම වාර්තා වුණ බව සඳහන් වෙනවා. 1931 දී මේ සුළි කුණාටුව ඇති වුණේ මහා ආර්ථික අවපාතයක් පැවති කාලය තුළ බැවින් වගා විනාශය නිසා ඇති වූ ආර්ථික බලපෑම ජනතාවට තවත් උග්‍ර ලෙස බලපෑම් කළා. මෙම සිදුවීම එකල පැවති සිලෝන් අල්මනාක් වැනි පරිපාලන ලේඛනවල දකුණු පළාතේ දරුණුතම ආපදාවක් ලෙස සටහන් වී තියෙනවා. අංක 6. 1964 දෙසැම්බර් සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉතිහාසයේ වැඩිම ජීවිත හානි සිදු කළ ආපදාව ලෙස සලකනවා. මෙය ත්‍රිකුණාමලයේ ආසන්නයෙන් රටට ඇතුළු වී මන්නාරම දෙසින් පිටව ගිය අති දරුණු සුළි කුණාටුවකි. මෙම සුළි කුණාටුව රාමේශ්වරම් නැත්නම් ධනුෂ්කොඩි සුළි කුණාටුව කියලත් හඳුන්වනවා. නිල නොවන වාර්තා අනුව ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට බලපෑ සම්පූර්ණ හානිය සලකා බැලීමේදී මෙම කුණාටුවෙන් 1800ත් 2000ත් අතර පිරිසක් මිය යන්නට ඇතැයි සලකනවා. මෙම අධික මරණ සංඛ්‍යාවට ප්‍රධානම හේතුව වූයේ ධනුෂ්කොඩි සිදුවීමයි. කුණාටුව ප්‍රථමයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල කරමින් රටේ උතුරු මැද කොටස හරහා ගමන් කරා. පසුව එය මන්නාරම් බොක්ක දෙසට ගමන් කරමින් මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දරුණු ලෙස බලපෑම එල්ල කළා. මන්නාරම් බොක්ක සහ බෝක් සමුද්‍ර සන්ධිය වැනි පටු මුහුදු ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී මෙම සුළි කුණාටුව මීටර් 4.5ක් එම නැත්තම් අඩි 15ක් පමණ උස ඇති දැවැන්ත කුණාටු රළක් නිර්මාණය කරලා තියෙනවා.
මේ සුළි කුණාටුව ඉන්දීය වෙරළට එම නැත්තම් ධනුෂ්කොඩි ප්‍රදේශයට ඇතුළු වූ අවස්ථාවේ ඇති වූ මීටර් 4.5ක දැවැන්ත මුහුදුරල නිසා ශ්‍රී ලංකාවේ මඩු දක්වා ගමන් කරමින් සිටි දුම්රියක් මගීන් සමගම මුහුදට ගසාගෙන ගොස් විනාශ වුණා. මෙහිදී එකවර විශාල පිරිසක් මිය ගියා. ඉන්දියාවේ ධනුෂ්කොඩි නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී විනාශ වුණා. එතනින් ලංකාව සහ ඉන්දියාව අතර තිබූ දුම්රිය සේවයද නැවතුණා. උතුරු නැගෙනහිර කලාපයට ප්‍රබල බලපෑම් එල්ල කළ මේ 1964 සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ ඉහළම හානිදායකත්වයක් සහිත සිදුවීමක් ලෙස වාර්තා අතරට එක් වෙලායි තියෙන්නේ. අංක 7 1978 නොවැම්බර් 23 මඩකලපුව සුළි කුණාටුව. 1978 නොවැම්බර් 23 වන දින අලුයම මඩකලපුව වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වුණා. මෙය අතිශය දරුණු සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. මඩකලපුව හරහා ගමන් කිරීමේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 220ක් පමණ වූ බවට ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. එය නූතන වර්ගීකරණයට අනුව 3 වන මට්ටමේ හෝ 4 වන මට්ටමට ආසන්න සුළි සුළඟක් වෙනවා. නැගෙනහිරින් රටට ඇතුළු වූ කුණාටුව පොළොන්නරුව ත්‍රිකුණාමලය අම්පාර දිස්ත්‍රික්කය හරහා ගමන් කර බටහිර වෙරළ තීරයෙන් ඉවත් වුණා. මෙය ජීවිතහානි අතින් 1964 කුණාටුවට පසුව ඇති වූ දරුණුතම ආපදාවයි. මිල වශයෙන් පුද්ගලයන් 915 දෙනෙකු මිය ගිය බව වාර්තා විය. සමහර වාර්තාවල දහසකට ආසන්න පිරිසක් මිය ගිය බව සඳහන් වෙනවා. 4500කට අධික පිරිසක් තුවාල ලැබූ අතර නිවාස ලක්ෂයක් පමණ විනාශ වුණා. ලක්ෂ 10ක පමණ ජනතාවකට ඍජුවම මින් බලපෑම් එල්ල වුණා. 1978 සුළි කුණාටුව ලංකාවේ ආර්ථිකයට මෙතෙක් සිදු කළ විශාලතම හානිය සිදු කළා. මෙය පොල් වගාවට මරු පහරක් වුණා. බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල පැවති මුළු පොල්ගස් වලින් 40%ක් පමණ විනාශ වූ අතර මඩකලපුව සහ කල්මුණී ප්‍රදේශවල 90%කටත් වැඩි පොල්ගස් ප්‍රමාණයක් බිම ඇද වැටී තිබුණා. වී වගාව, රබර් සහ තේ වගාවටද සැලකිය යුතු හානියක් සිදු වුණා. විදුලි සම්ප්‍රේෂණ පද්ධතිවලට දැඩි හානි සිදු අතර sannivedana මාර්ග සහ ප්‍රවාහන ජාලා කඩාකප්පල් වුණා. මේ කුණාටුව ආශ්‍රිතව මීටර් 1-2ක් දක්වා උසකින් යුත් කුණාටු රළ ඇති වූ අතර මේ කලපුව ආශ්‍රිත පහත් බිම්වලට මුහුදු ජලය ගලා ඒමටද හේතු වුණා. තද්ද සුළඟ සහ අධික වර්ෂාව හේතුවෙන් ගම් වතුර තත්ත්වයක්ද ඇති වුණා. 1978 මඩකලපුව සුළි කුණාටුව 1964 දී ජීවිතහානි වූවට වඩා දේපල හා ආර්ථිකයට විශාලතම හානියක් සිදු කළ ආපදාව ලෙස සනිටුවන් වේ. මෙයට ප්‍රධානතම හේතුව එම සුළඟේ වේගයයි. අංක 8 මේක තමයි 1978න් පසු ශ්‍රී ලංකා ගොඩබිමට ඍජුවම ඇතුළු වී ප්‍රබල විනාශයක් සිදු කරපු කුණාටුව. 2000 දෙසැම්බර් 25-26 දිනවලදී දරුණු සුළි කුණාටුවක් ලෙස ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතරින් රටට ඇතුළු වුණා. දැවැන්ත සුළං සහ ගම් වතුර ඇතිවුවත් මරණ සංඛ්‍යාව 50කට වඩා අඩු වුණා. නිවාස 83000කට ආසන්න ප්‍රමාණයකට හානි වූ අතර ලක්ෂ 5කට අධික ජනතාවකට බලපෑම් එල්ල වුණා. නැගෙනහිර උතුරු මැද පළාත්වල කෘෂිකාර්මික වගාවන්ට දැඩි ලෙස හානි සිදු වුණා. අංක 9 2016 මැයි මාසයේ ඇති වූ රෝණු සහ 2025 නොවැම්බර් මාසයේ ඇති වූ දිට්වා සුළි කුණාටු නිසා සුළඟින් බලපෑම් එල්ල නොවුනද අධික වර්ෂාව නිසා ඇති වූ නායම් සහ ගම් වතුර නිසා විශාල ජීවිත හා දේපල හානි සංඛ්‍යාවක් සිදු වුණා. දිට්වා සුළි කුණාටුව නිසා නැගෙනහිර උතුරු මැද බස්නාහිර මධ්‍යම සබරගමු යන පළාත්වලට ජලය ලීටර් ට්‍රිලියන 2ක්වත් වැටෙන්නට ඇති බව විශ්වාස කරනවා. එම ජල ප්‍රමාණය නිසා ගංගා ද්‍රෝණිවලට දරා ගැනීමට නොහැකි වීම මෙම විශාල ගම් වතුරට හේතු වුණා. සාමාන්‍යයෙන් වසරකට ලංකාව පුරාවටම ලැබෙන වර්ෂාපතනය ලීටර් ට්‍රිලියන 122ක් පමණ වෙනවා. නමුත් පැය 24ක් තුර ලංකාවේ පළාත් කිහිපයකට වැස්ස ලීටර් ට්‍රිලියන 2ක් ලැබීම නිසා මේ ව්‍යසනය සිදු වුණා. එහෙනම් අපි හිතනවා මේ වීඩියෝෙන් ඔයාලගේ දැනුමට බොහෝ දේවල් එකතු වෙන්න ඇති කියලා. මීළඟ වීඩියෝවෙන් අපි කතා කරමු ලෝකයේ ඇති වුණු විශාලතම කුණාටු ගැන.
සමහර කුණාටුවල කුණාටුවේ ඇසට ශ්‍රී ලංකාව උනත් දාන්න පුළුවන් තරම් විශාලයි. එහෙනම් අපිව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලම තියාගන්න.